ආයුබෝවන්ට බෝන්. අද අපි කතා කරමු හොමුස් සමුද්‍ර සන්ධිය ගැන. The Strait of Hormuz is one of the most important and sensitive sea routes in the world. Hormuz සමුද්‍ර සන්ධිය කියන්නේ ලෝකයේ තිබෙන වැදගත්ම සහ සංවේදීම මුහුදු මාර්ගයක්. සරලවම කිව්වොත් මුළු ලෝකයේම බලශක්ති සැපයීමේ හදවත වගේ තමයි මේ පටු මුහුදු තීරය ක්‍රියා කරන්නේ. මෙන්න මේක මේ තරම් වැගත් වෙන්න ප්‍රධාන හේතු කිහිපයක්. 20% to 30% of the crude oil consumed in the world is transported through this strait. ලෝකයේ පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20% අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ මේ සමුද්‍ර ස්කන්ධය හරහායි. විශේෂයෙන්ම සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය සහ කුවේට් වැනි රටවලින් පිටවන තෙල් නැව් ගමන් කළ යුත්තේ මේ පටු මාවත හරහායි. ලෝකයේ විශාලතම ස්වභාවික වායු අපනයනකරුවෙකු වන කාටාර් රාජ්‍ය ඔවුන්ගේ ද්‍රවීකృత ස්වභාවික වායු ලෝකයේ පුරා යවන්නේත් මේ හරහායි. මෙම සමුද්‍ර සන්ධිය පිහිටා තිබෙන්නේ ඉරානය සහ ඕමානය අතරයි. මෙහි ඇති පටුම ස්ථානය සැතපුම් 21ක් වැනි කුඩා ප්‍රමාණයක්. ඉරානය සහ බටහිර රටවල් විශේෂයෙන් ඇමරිකාව අතර යම් ගැටුමක් ඇතිවොත් ඉරානය නිතරම තර්ජනය කරන්නේ මේ සමුද්‍ර සන්ධිය වසා දමන බවයි. එහෙම වුණොත් ලෝක වෙළම් පොලේ තෙල් මිල අහස උසට ඉහළ යනවා. පේනවනේ දැන් තත්ත්වේ. ඉතින් ආයේ මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. සෝෂල් අපි වෙනුවෙන් මම ජෝයල් හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉඳලා සබ්ස්ක්‍රයිබ් කරන්නෝ.